හයි කොහමද අද මේටිස් එක දැන් අපි අද නම් යන්න හදන්නේ වැඳ පුදා ගන්න වට්ටාරම රජමහා විහාරයට තමයි යන්න හදන්නේ. ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ සිටි බව සැලකෙන වට්ටාරම රජමහා විහාරය. දැන් වෙලාව 8ට විතර ඇති. ගෙදරින් යන්න පිටත් උනේ 8ට. දැන් ඔය යන මඟ අතරතුර තමයි ගොඩක් දුර ගිහින් තමයි වීඩියෝ කරගත්තේ. අපේ ගෙදර ඉඳලා වට්ටාරම රජමහා විහාරයට හරියටම කිලෝමීටර 60ක් විතර තියෙනවා. ඒ කියන්නේ මම ඉන්නේ යක්කඩනේ. යක්කඩේ ඉඳලා මේ තියෙන්නේ මාපොය. තමයි වට්ටාරම රජමහා විහාරයට දුර තියෙන්නේ එක පැත්තකට. නැතිනම් ඔන්න ඉතින් යන අතරතුර අපිට දන්සල් එහෙම ගොඩක් හම්බුන්නේ නැහැ. මොකද උදේ 8ට විතර තමයි ගෙදරින් යන්න පිටත් වුණේ. ඉතින් අපිට පළවෙනියට හම්බුනේ මෙන්න මේ නූඩල්ස් දන්සල. මහා නූඩල්ස් දන්සල කියලා තමයි මේක දාලා තිබුණේ. ඔව් අපි පන්සලට ගිහින් ආපහු එනකොටත් මේ නූඩල්ස් දන්සල තිබුණා. නූඩල්ස් රසයි. පින් සිද්ධ වේවා කියලා කියනවා නූඩල්ස් දුන්න කට්ටියටත්. ඔන්න වට්ටාරම රජමහා විහාරයට ඇතුළු වුණා. මේ තියෙන්නේ බුදුගෙට යන උළුවස්සක්. මේ වගේ උළුවස්සු දෙකක් දැක්කම තියෙනවා, දෙකක් හෝ තුනක්. ඒ උළුවස්ස හදලා තියෙන ගල් වලින්, මේ කැටයම් කරලා තියෙන ඔක්කොම ගල් වලින්. මේ තියෙන්නේ විහාරගේ. ඒ විහාරගේ තියෙන උළුවස්ස තමයි ගල් වලින් කැටයම් කරලා තිබුණේ. මේ තියෙන්නේ චෛත්‍යරාජයන් වහන්සේ. හරි ලස්සනයි. ඉතින් මේක පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්ථානයක්. පුරාවිද්‍යා ස්මාරක එහෙම තිබුණා ගොඩක්. මේ දින පුරාවිද්‍යා නටබුන් ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ මං හිතන ආවාස වල නටබුන් වෙන්න ඇති. මේ දෙතිස් පළ බෝධි වෘක්ෂයෙන් හටගත් බෝධියක් තමයි වට්ටාරම රජමහා විහාරයේ තියෙනවා කියලා එතන තිබුණ දැන්වීමක දාලා තිබුණේ. ඉතින් චෛත්‍යරාජන් වහන්සේ මේ වෙලාවේ හරියම අවුවයි. හරි වට්ටාරම රජමහා විහාරයෙන් දැන් අපි ආවා. ඇවිල්ලා එන මඟ අතරතුර මහමෙවුනාව හසුපොටත් ගියා. බලන්නකෝ ඒ හසුපොට ලස්සන පොල්ගහවෙල මහමෙවුනාව හසුපොට තමයි අපි යන මඟ අතරතුර ආවේ. ඔන්න පාවාහන් අපි එළියෙන් ගලවලා තමයි යන්නේ. නමුත් පාවාහන් එළියෙන් ගලවන්න ඕනේ නැහැ. ඇතුළට දාගෙන යන්න පුළුවන්. ඒ ඇතුළට ගලවන්නලා තියෙන තැනක් තියෙනවා. ඔයාලා යනවා නම් එළියෙන් පාරයින් ගලවලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ ඇතුළත් වෙනකොටම වෙසක් සැරසිලි හරිම ලස්සනයි. හරිම ලස්සනට වෙසක් සැරසිලි වෙසක් කූඩු එහෙම හදලා තිබුණා. ඔය ඇතින් පේන බුද්ධ මන්දිරය, මේ තියෙන බුද්ධ මන්දිරය හරිම ලස්සනයි. මේක ඇතුළේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඡායාරූප ගත කරන්න එපා. ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා. බලන්නකෝ මෙන්න මේ වතුර මල වගේ මල් එහෙම දෝණය කරන්න පුළුවන්. අත් සෝදාන්න එපා කියලා ගහලා තිබුණා. මල් දෝණය කරගන්න පුළුවන් ඕනෑමට. බලන්නකෝ. වතුර වස්තුනේ හරිම ලස්සනයි. මේ තියෙන පිරිමි වහන්සේ පිටිපස්සෙන් තියෙන බෝධි වහන්සේ. හරිම ලස්සන පිරිමි වහන්සේ නමක්. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. අසුපේ තවත් ලස්සන මේ වීඩියෝ එක බලන්න ඔයා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා.